බොහොම ලස්සන සිදුවීමක් තියෙනවා. ඔබ දන්නවා මුගලන් මහරහතන් වහන්සේ. උන්වහන්සේ ඉරදිමතුන් අතර අග්‍රම කෙනා. ඔබ දන්නවා දඹදිව තියෙනවා තපෝදා නදිය කියලා උණුදිය දහරක් පොළොවෙන් උඩට මතුවෙන ගංගාව. මේ ගංගාව හිමාල කඳු මුදුනේ පටන් ගන්න බව තමයි දේශනාවල තියෙන්නේ. හිමාල කඳු මුදුනේ සීතල ජලයේ තියෙන විලකින් පටන් ගන්න ගංගාවේ වතුර හොයාගන්න බැරි විදිහට පොළොව ඇතුළට උල්පත ගිලා බහි. ගඟ ටික දුරක් ඇවිල්ලා අතුරුදහන් වෙනවා. හැබැයි රජගහනුවර ගල් පර්වත කීපයක් අතරින් විශාල ජල පහරක් උඩට මතුවෙනවා. කැකෑරෙමින් යන උණුදිය දුන් දාන ගිනි රශ්නයක් ඇති ජල පහරක් තමයි පොළොවෙන් උඩට මතුවෙන්. මෙන්න මෙතන ගැන දවසක් කතාවක් ඇති වුණා භික්ෂූන් වහන්සේලා අතර. මොකද ඔය තපෝදා නදිය අසල උණුදිය එන නිසා ස්වභාවික ඒ කාලේ බිම්බිසාර රජුරෝ ආරාමයක් කරවලා තිබ්බ ගිලම් භික්ෂූන් වහන්සේලා වෙනුවෙන්. උන්වහන්සේලාට අවශ්‍ය උණුදිය ස්නානයට අවශ්‍ය නිසා ඒ ආරාමයට කියන්නේ තපෝදාරාම. බොහෝ ගිලම් භික්ෂූන් වහන්සේලා මේ ආසල ඒ කුටි සෙනසුන් වල උණුදිය අසල වැඩහි. දවසක් මෙතනදි කතාවක් ඇති වෙලා භික්ෂූන් වහන්සේලා පිරිසක් කතා වුණා. මේ උල්පත නම් බොහෝම ගින්දර වගේ රශ්නි තියෙන තැනකින් මේක උල්පත පටන් ගන්න. බලන්න මේ පොළොවෙන් උඩට මතුවෙන මේ ජල පහර දුන් දාගෙන ගිනි රශ්නකින් එන්නේ. පුදුම තැනක් කියලා දැන් කට්ටිය කතාවෙන්. ඔතන හිටිය මුගලන් මහරහතන් වහන්සේ. උන්වහන්සේ කියනවා නෑ ආයුෂ්මතුනි ඔය උල්පත බොහෝම සීතල ජලයේ තියෙන සිසිල් විලක් ඔය. උල්පත ඔය මෙතන රශ්නි වුණාට උල්පත සීතලයි කියෝ. හැබැයි එතන හිටිය බොහෝ පෘතජ්ජන භික්ෂූන් වහන්සේලා මුගලන් හාමුදුරුවන්ගේ මේ කතාවට පිළිගන්න කැමති වුණේ නැහැ. සමහරු බනින්න ගත්. මෙච්චර ඇස් දෙකට පේනවා පොළොවෙන් දුන් දාගෙන උඩට මතුවෙනවා මේ උල්පත. මේ බුදුරජාණන් වහන්සේගේ අග්‍ර ශ්‍රාවකයෙක් හැටියට ඉන්න කෙනා නේද මේ මොග්ගල්ලාණන් වහන්සේ නේද මේ බොරුවක් කියන්නේ. සීතල ජලයේ තියෙන සීතල විලකින් මේක මතුවෙන්නේ කියලා. මෙච්චර උණු රශ්මියක් පොළොවෙන් මතුවෙනකොට කියලා දැන් ඔන්න මුගලන් හාමුදුරුවන්ගේ අදහසට විරුද්ධව දැන් කට්ටිය දොස් කියන්න ගත්තා. ඒ විතරක් නෙමෙයි බුදුරජාණන් වහන්සේ ළඟටත් ගියා. ගිහිල්ලා කිව්වා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මේ මොග්ගල්ලාණන් වහන්සේ දැන මුසාවක් ප්‍රකාශ කරා කිය බොරු කිව්වා කිය. අර තපෝදා නදිය උල්පත බොහොම සීතලයි බොහොම සිසිල් තැනක් කියලා මෙච්චර ගිනි රශ්නයක් උඩට එන මේ වතුර පාර ගැන බොරුවක් කිව්වා කිය. බුදුරජාණන් වහන්සේ වදාළ කෝ මහණෙනි මොග්ගල්ලාණට එන්න කියන්නේ. මේ පිරිස අතරින් බුදුරජාණන් වහන්සේ මේක නිවැරදි භාවයේ බුදුරජාණන් වහන්සේ අර පිරිස අතරීම දේශනා කරනවා මහණෙනි මොග්ගල්ලාන බොරුවක් නෙමෙයි කිවයි කියලා තියෙන. මේ තපෝදා නදියේ කැකෑරමින් උඩට මතුවෙන මේ ජල පහර පටන් ගන්නේ හිමාල කඳුමුදුනේ පිහිටි සීතල ජලයේ තියෙන විලකින් කියව. මේ හිමාල කඳුමුදුනේ පිහිටි සීතල ජලයේ තියෙන මේ විලෙන් පටන් ගන්න මේ ජල පහර ටික දුරක් ඇවිල්ලා පොළොව ඇතුලෙන් ගිහිල්ලා මහා නිරේවල් දෙකක් හරහා යනවා කියෝ මේ ජල පහර. එතකොට අපිට පේනවා පොළොව ඇතුළට ගිලා බහින ජල පහර මහා නිරේවල් දෙකක් හරහා ගමන් කරනවා. මහා නිරේවල් දෙකක් හරහා යන ජල පහර ආයමත් පොළොවෙන් උඩට මතුවෙන්නේ රජගහනුවර හරියට. ඒ රජගහනුවර ගල් තලාවේ අතරින් උඩට මතුවෙනකොට අර නිරේවල් දෙකක් හරහා යමින් කැකෑරෙමින් ආපු මේ රස්නේ උණුදිය උල්පතක් හැටියට පොළොවෙන් උඩට මතුවෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා මේක විනය පිටකේ සඳහන් වෙන සිදුවීම. එතකොට අපිට පේනවා මේ පොළොව ඇතුලේ මේ අපායේ නිරේ කෙනෙක් අහන්න බලන් කොහෙද තියෙන්නේ? ඒතර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ජල පහර ගැන වුණත් මහා නිරේවල් දෙකක් හරහා පොළොව ඇතුලෙන් ගිහිලා උඩට මතුවෙන. ඔබ බලන්න ඔබ සාමාන්‍යයෙන් දැනුමින් ඔබ ওই විද්‍යාව ඉගෙන ගන්නකොට ඔබ ඉගෙනගෙන ඇති මේ පෘථුවියේ හරස් කඩක්. මේ පෘථිවී හරස් කඩක් ගත්තහම මේ උඩ තියෙන පස් තට්ටු පාෂාණ තට්ටු පහලට ගිහින් ජල තට්ටු ඔහොම යනකොට පොළොව ඇතුළෙම තියෙන්නේ ලෝදිය. ඒවා තමයි ගිනි කඳු හැටියට යම් තැන්වලින් පුපුරලා උඩට මතුවෙන්නේ ගිනි කඳු. එතකොට මේ වගේ මේ පොළොව ඇතුලේ යොදුන් ගානක් පොළොව ඇතුළට යනකොට මේ ලෝදිය මේ අපායවල් පොළොවේ දකින්න ලැබෙනවා. ඔබ දන්නවා සුප්‍රබුද්ධ රජුරු අපායට ඇදිලා ගියා. හැබැයි පොළොව පලාගෙන විශාල ගිනි ජාලාවක් එක පොළොව ඇතුළට තමයි ඇදිලා ගියේ, අහසට නෙමෙයි. දේවදත්ත හාමුදුරුවෝ පොළොව පලාගෙන අපායට ගියා කියන. ඒ අපායට ගියත් පොළොව ඇතුළට තමයි විශාල ගිනි ජාලාවක් එක පොළොව ඇතුළට ඒ රැස් කරගත් අකුසලයක් එක්ක ඇදිලා ගියේ. එතකොට අපිට පේනවා මේ වගේ අකුසල් කරගත්ත
අපායට ඇදිච්චාය ගැන සඳහන් වෙන දේශනාවල පොලෝ පලාගෙන පොලො ඇතුළට ඇදිලා ගියා.